Yo, what's up, boy? Jaguar E-Type Series 3 මගේ වයිෆ්ගේ favorite car තමයි මේ තියෙන්නේ. Wow. So this is the first Bumblebee. Wow. මේ new Prius එක. Sorry. Look at the chrome, bro. One of my favorite cars in the world. Yo, what's up, boys? මොකද වෙන්නේ? අද BMI CH එකට ඇවිල්ලා තියෙන්නේ. සිලෝන් මෝටර් ෂෝ එක පෙන්වන්න. මම හිතනවා අද හොඳ වීඩියෝ එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා ලස්සන කාර්ස් ටිකක් තියෙයි කියලා. ක්ලාසික්ස්, එතකොට නිව් කාර්ස්, ඉලෙක්ට්‍රික් කාර්ස් හැමදේම තියෙයි කියලා මම හිතනවා. So, let's go for the video. වැඩි කතා නැතුව. Let's go. එන්ට්‍රන්ස් එක රුපියල් 300යි ටිකට් එක. ආපු ගමන්ම තියෙන්නේ ඉතින් Toyota ලංකා එකේ ස්ටෝල් එක. මම මේ 70 සීරීස් එකට මාර ආසයි. wow. ඒක මාර ලස්සන ඇඩ් එකක් එහෙම දාලා තියෙනවා. amazing. hi. alright boys. ඉතින් අපි ෆස්ට් එකටම ආවේ classic cars section එකට. පරණ කාස් කියන්නේ ඇත්තරම කිව්වොත් ආගමක්. Jaguar E-Type Series 3. Wow. And this is Jaguar E-Type Series 1. 1961 ඉඳලා 68 වෙනකන් තමයි මේක හදලා තියෙන්නේ. This is amazing. මේ මොකද මේක Renault GT Turbo. This one. මෙච්චර classic car enthusiast ලා ඉන්නවද කියලා කිව්වම මට පිස්සු හැදෙනවා. So මේක Mercedes Benz 190 SL. Wow. Look at the condition. Red seats, black color. Amazing. Mercedes Benz Pagoda. Okay. Right. Oh my god. Look at this one. Okay, I bet them penana. Mercedes 350 SL. A beautiful car. And then a Mercedes Benz 300 SEL. Not bad, huh? ලස්සනනේ. දැන් අලුත් Benz already ලස්සනයි මේක. Mercedes Benz 500 SEC. මේ ඉතින් අපේ මගේ වයිෆ්ගේ favorite cars තමයි මේ තියෙන්නේ. මේක mini clubman. මාර ලස්සන කලර් එකක්. candy වගේ නිකන් paint එකක් තියෙනවා. මාර ලස්සනයි. මම දන්නේ හරියට වීඩියෝ එක වෙනවද කියලා. ඉතින් මෙතන ඉතින් ගොඩක් කට්ටිය ඉන්න ඉඳලා මේ පොඩ්ඩක් අමාරුයි. මේක Mercedes Benz 220 SCB Coupe. Wow. So this Chevrolet Camaro. Jesus, bro. So this is the first Bumblebee. Transformers 1 movie එකේ first Bumblebee මං හිතන්නේ. And it's 5 liter. තෙල් හොඳටම කරනවා. wow, boss එකක් නේ. So it is a boss. Wow, Ford Mustang. Wow. Classic cars restore කරන කට්ටිය මං හිතන්නේ they are not human, they are like gods, bro. මේවා ඔක්කොම අර Hollywood movies වල විතරයි මම දැකලා තියෙන්නේ, but see ලංකාවේ තියෙනවා. Cadillac Series 62 Coupe. Wow. Oh my god. And interior pink. I'm pretty sure මේක මං හිතන්නේ අඩි 18ක් හරි 20ක් හරි දිගයි. Okay, so මේක Buick Super 8
So මේක නිකන් අර ගෑන්ග්ස්ටර් වගේ කාය ගන්න වීක් එක. Pontiac Laurentian. මේව නම් මම Pontiac අහලා තිනවා but මේ වගේ කාය එකක් මම දැක්කෙත් අදමයි. This is wow. ඒකත් අර Cadillac එක වගේමයි නේ. ඒ මොඩල්මයි so long. ඉන්ටීරියර් එකත් ඒ විදිහටමයි මම හිතන්නේ ගාලා තියෙන්නේ. මේ මොකක්ද මේ four door sedan custom. and then මේ American classic cars වල ගොඩක් use කරනවා chrome. ඒක මාර අර elegant look එකක්. Pontiac straight ඔච්චි. මේ ඔක්කොම අර Cadillac model තියෙන්නේ. wow. මේ like මේ කවුදත් මේව ලංකාවේ ලස්සනට තියාගෙන ඉන්නේ. I mean thank you Chevrolet Bel Air. wow මේක I mean to be honest මේක like a legendary car එක Bel Air. so just නිකන් can you just imagine අපි දෙන්න දෙන්නට ලොකු වැඩි අපි දෙන්නයි තව බබාලා 20කට විතර ඉඩ තියෙනවා මේකේ. කාලයක ලස්සනයි නේ. මේ කාර් එකේ ඕන තමයි සිදත් කොනෑන්ඩෝ. thank you Mr. සිදත් කොනෑන්ඩෝ මේ වගේ ලස්සන කාර් එකක් රීස්ටෝර් කරලා තියනවට. අපි US ගියත් ඒ වගේ ලස්සන කාර් එකක් ඒ කියන්නේ එහෙම suddenly බලා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මාල් ලස්සනයි කාර් එක. so thank you so much and Mr. සිදත් නෙවෙයි තව අනිත් මේ කාර්ස් ඔක්කොම Ceylon Classic Car Club එකේ ඉන්න ඔක්කොම thank you මේව අපිට මේ වගේ ලස්සන cars restore කරලා and then hobby එකක් හැටියට අපිට ගෙනල්ලා පෙන්නනවාට thank you so much and it means a lot අපිට මේ වගේ දේවල් බලන්න දෙනවට ඇත්තටම බොහොම ස්තුතියි. ගොඩක් පිං මගේ ෆෝන් එකෙන් මම මේ වීඩියෝ කරන්නේ ඒ හින්දා හරියට කාර් එකේ ලස්සන පේනවද දන්නේ නැහැ. but ඉතින් කාර් එකේ ඇත්තටම ලස්සන බලන්න ඕගොල්ලෝ එන්න ඕනේ මෝටර් ෂෝ එකට. මේක Pontiac Bonneville and දිග බලන්න අර look at the chrome bro. Buick super convertible. ඉතින් තව දෙයක් කියන්න ඕන මේ අර ඉස්සල්ලා Cadillac Bel Air එක ඒ ඕනකෙම තමයි Mr. සිදත් ෆර්නෑන්ඩෝගෙම තමයි මේ කාර් එක. හිතන්න මේ Mr. සිදත්ගේ කාර් කරද්දී කොහොම ඇද්ද? wow chrome and the wheels and of course interior gear knob එකේ ඉඳලා ඔක්කොම chromium. I'm sorry බබි මේ ඔයාට ගොඩක් ඇවිදින්න වෙනවා මේ කරන්න දෙයක් නැහැ. okay Cadillac series 62 convertible මේකෙම තව මොඩල් එකක් වෙන්නද ෂෝ ටිකක් ඒ වගේ නේ. and one of my favorite cars in the world Plymouth Barracuda. shit and මේ කාර් එකත් Mr. සිදත් ෆර්නෑන්ඩෝගේ. oh my god Mr. සිදත් ෆර්නෑන්ඩෝ hands off. I mean ඔයා කවුද දන්නේ නැහැ but you know ඔයාගේ vehicle taste එක මාර විදිහට appreciate කරන්න ඕනේ. thank you so much. මේ කාර් එකේ ලස්සන බලන්න the paint wow and Chevrolet Camaro. තව Bumblebee කෙනෙක් ඉන්නවා. green color Bumblebee කෙනෙක් ඉන්නවා. මාර ලස්සනයි. ඒකේ ඕන කියන්න ඕනේ මිස් යවින්ද අමරසේකර. nice very nice. oh මේක පෙන්න නම තිබුණානේ. and the beautiful the one and only BMW or known as BMW. The
BMW 528. මම ඇත්තටම දන්නේ මේක මේ M version එකක්ද කියලා 528 but M stickers, M performance stickers maybe, and then of course the spoiler. Okay. So this is BMW 3.0 CSL. ඉතින් මේ තියෙන්නේ පේනවනේ සෙක්ෂන් එක ඉස්සරහා තමයි මගේ වයිෆුත් ඉන්නේ මිනි සෙක්ෂන් එකේ. මේ තියෙන්නේ අපේ ෆේවරිට් කාර් එක මිනි. මේක ලස්සනයිනේ අපේ දෙන්නට. මේක ගමුද අපි? මේ බලන්න. wow, the candy paint. Whew, cute. I mean it's wow. මචං ඇත්තටම ලස්සන නැද්ද කියලා කියන්නේ. නේ. Alfa Romeos, the Alphas, you know, boys. Giulia GT Junior. Okay, so එතකොට මේ මෙතන තියෙන කාර් එක පේනවද? ඒ කාර් එක තමයි මෙතන තියෙන්නේ. ලස්සනයිනේ. Alright. මේ මොකද්ද මේ Alfa Romeo Alpharetta. Alfa Romeo Alfa Sud. This is a well-known car. Oh shit. Volkswagen Carmen Ghia. It's nice. It's very nice. The crown jewels of this classic car section must be these two cars. The E-Type Jaguar series is amazing. I don't know who are the owners, but you know, respect for them. මෙයා මෙච්චර ලස්සනට තියාගෙන ඉන්නකොට බඩගින්නක් තිබ්බ අපි දෙන්නට. බඩගින්න කොයි ගියත් දන්නේ මට. මං අර කාර් ටික ඔක්කොම කෑවා. wow. මා ලස්සනයි. eye candy bro, eye candy. Maxus කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. Not bad, huh? Yeah, Hilux එක වගේ. නෑ නිකන් රොගෝ එක වගේනේ. රොගෝ එක මොඩල් එකට වගේම තමයි ගාලා තින්නේ. ඒ වුණාට මේ ෆේස් එක. ඒක තමයි මම කියවර අඩුවට තියෙනවා කියලා කිව්වා. අන්න ඒක. Oh my god. මේකත් මේ Maxus. Okay. මේ මොකද්ද මේ? MIFA 7. ඒකේ price එක 33.99 million. ඒ කියන්නේ 34 million වගේ. ඒක ලස්සනයි. Wow. Not bad, huh? ඒක මේ නිකන් luxury type vehicle එකක් නිකන් රේලියක් තියෙනවා. Auto doors. Right to the next stop. Oh. මේ ඉතින් brown EVs ලකින් ගෙන්නන vehicle එකක්. Not bad. මේ තියෙන මම හිතන්නේ අලුතෙන් ලංකාවට ගෙනාපු BMW එක. Alto එක වගේ ඒකට Tata Nano එකක් වගේ නිකන් හැබැයි ඊට වැඩිය ස්පේස් එක තියෙනවද කොහෙද?
මේ තියෙන එක බෑග් එක. බලමු ඇතුළේ මොනවා වගේද කියලා. ඔව්. ෂේප් නේ අවුලක් නැහැ. මේ කා එක මේක ඒක 8.1 million. ඕ මරුනේ මං හිතුවේ නෑ මේ කාගේ මෙච්චර ලස්සන ඉන්ටීරියර් එකක් ඇති කියලා. අපි මාර ප්‍රීමියම් ලුකින් ඉන්ටීරියර් එකක් තියෙන්නේ නේ. ෂා very nice and the මේ දොරවල් එක මාර බරයි. වයි මේ මාර ලස්සන. එහෙනම් ප්‍රීමියම් ෆීලිං එකක් තියෙන මේ දොරවල් වල එම මාරම ගති. and then මේකේ බෑක් එක. ඇත්තටම මේක මේ අර පාර යනකොට වුණත් මේක පොඩ්ඩක් මේ මන් දන්නේ පොඩි හෙඩ් ටර්න් ගතියක් තියෙනවා. කියන්නේ මේ මාර සුපර් කාර් ලෙවල් හෙඩ් ටර්න් එකක් නෙමෙයි. මේ වුණාට අර මාර කියුට් ලුක් එකක් තියෙනවා ඒකේ. මේක 12.4 million. මේකත් ලස්සනයි. not bad. මේක නම් full black interior එකක් තියෙන එකේ. මේක නම් ඇත්තටම මේ මට හිතට ඇල්ලුවා මේක. EV කාර් එකක් හැටියට මරු. තාම මොනවද තියෙන්නේ? ෂෝ එකේ. මේ මොකද්ද මේ? Axia. මේක තමයි කාර් එකේ ස්ටැට් එක. හැබැයි ප්‍රයිස් එකක් ගහලා තිබ්බනම් ඇත්තටම හොඳයි කියලා මට හිතෙනවා. ඒ මොකද්ද අලුත් එකක්ද? මේකත් මාල් ලස්සන කාර් එකක්. අමුතුයි. feel premium. මේ මොකද්ද මේ 530 km range එකක් තියෙනවා. motor power 118 kilowatt. Not bad, and it's 16.85 million. Within 5 days, amutu e car. Alright, not bad, huh? Nice. Me maar barai appa me durval maar var me. Oh ne. මෙන්න මේක මේකේ එකම අවුල ඒක තමයි. බලමු. මේක ලක්ෂරි සෙඩාන් එකක් වගේ තමයි මට පේන්නේ. මම දන්නේ ඔයගොල්ලන්ට පේනවද කියලා. මොකද මගේ ෆෝන් එකේ ලෝ ලයිට් පොඩ්ඩක් කේස් දන්නවනේ. හැබැයි මේ කාර් එක ලස්සනයි. very nice. ඔව්. ඇත්තට මේක අමාරුයි. පේනවනේ. ඇත්තටම මේ වීඩියෝ කරගන්න බැරිව වෙන විදියටම මේ මාර සෙනගක් තියෙනවා මේ. තව ස්පේස් තිබ්බනම් amazing. ඕ ක්ලස්ටර්ෆෝබික් වෙනවා එතනට. අම්මෝ. yes. ක්ලස්ටර්ෆෝබික් වුණා මං අතන. alright okay මේ තියෙන්නේ JMC brand එකේ මේක අලුත් එකක්. Vegas or Vegas or whatever, Vegas Pro 16.875 million. අතල බලමු මොන වගේද කියලා. අවුලක් නැහැ, ලස්සනයි. nice. okay. alright. මේ පේනවනේ එපා වෙලා වගේ බලාගෙන ඉන්න හැටි. නෑ නෑ. මේ මොකද්ද මේ පෙරඩුවෝ.
මයිවි කියුට් කා එකක් දන්නවනේ අයිලක්ස් ගැන ඉතින් කියන්න ඕනේ නැහැනේ බොයිස් මොකද එන්ජින් එකක් හදනවා ඕකේ alright මම හිතන්නේ මේ කරන්ට් යන විදිය පෙන්නන්නේ අනේ petrol engine එතන පොඩ්ඩක් සෙනඟ වැඩි ඕ well මේ new Prius එක Camry මොකද්ද Camry ඒකට just ලස්සනයි මේක anyway ලස්සන කාර් එකක් Prius එකේ අලුත් face එකේ නිකන් පොඩි similarity එකක් තියෙනව නේද මම ඇත්තට මේ කාස් ගැන විතරම වැඩිය දන්නේ නැහැ ඉතින් trigger වෙන්න එපා boys දන්නේ නැති මගුල් කියවනවා කියලා මම මේ Honda එකට මාර ආසයි මේකේ පොඩි අමුතු ලුක් එකක් මේ Honda එකේ පාර යනකොට උනත් පොඩි වැඩේ කියන්නේ සෙනග ඉන්න මේ හරියට කැම් එක දාගන්න බෑ මොකද මිනිස්සු ටිකට් අරගෙන ආසාවෙන් ඉන්නේ මේ අපි මේ ෆෝන් කැමරා එක මේ දාගෙන වීඩියෝ කරාම ඉතින් මලපන්නවා ඒගොල්ලන්ටත් සාධාරණයි මේ it's fine ඉතින් පුළුවන් විතර මම බෝයිස්ලාට මේ vehicles ටික පෙන්නනවා full coverage එකක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා Honda bikes උත් තියෙනවා මේ තියෙන මම හිතන්නේ අලුත් Dio එක තමයි තුනේ ඒක 6,85,000යි මේ කලර් එක ලස්සනයි ඒතර මේක 7,35යි මම මේ මොඩල් එක මම දැකලා නැහැ Yaris Active ඉතින් මේක නම් ඉතින් දැන් නම් මේ ජීප් එක මාර ලස්සනයි දැන් හැබැයි මේක වැහි වැහලා තියෙන පාරේ ඕකේ හරි ඒ ස්ටෝල් එක ඉවරයි දැන් අපි නෙක්ස්ට් ස්ටෝල් එකට යන්න යන්නේ ඒ ඇස්සේ මගේ වයිෆ් ගේ නියපොත්ත වැදිලා